back to my gaming YouTube channel. ඉතින් ඔයාලා අද සාදරයෙන් ආදරෙන් පිළිගන්නවා මගේ gaming with විසේකාරහංස gaming YouTube channel එකට. ඉතින් ඔන්න අද ගෙනල්ලා තියෙන gameplay video එකක් නෙමෙයි guys. අද ගෙනල්ලා තියෙන්නේ මේ මගේ WhatsApp එකට ගොඩක් අය comment කරලා ඉල්ලපු දෙයක්. ඒක තමයි guys මේ බසිවිලට ඉන්දුනීසියා game එකට කොහොමද සින්දු දාන්නේ කියලා ඒ ප්‍රශ්නේ තමයි ඉල්ලලා තිබ්බේ. ඉතින් ඔන්න අද ඒකට උත්තර ගෙනල්ලා තියෙනවා මේ කෙලිම ලේසිම විදිහට තමයි අද ගෙනල්ලා තියෙන්නේ mood pack දාන්නයි අරක දාන්නයි මේක දාන්නයි ඕනේ නැහැ කෙලිම ඔරිජිනල් ගේම් එකම දාගන්න පුළුවන්. අපි එන වැඩි කතා නැතුව වීඩියෝ එකට යම් වෙනද වගේ මිල්ලනවා මතක ඇතුව ඔය පල්ලෙහාට තියෙන like button එකයි subscribe button එකයි උබාගෙන යන්න. ආයෙ ඕකට ලෝභ වෙන්න දෙයක් නැහැ. ඕක උබාගෙන යන්න. ඉතින් මේ subscribe කරපු නැති අයත් දැම්ම subscribe කරන්න කියලා බොහොම ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම like කරන්න, share කරන්න, comment කරන්න. තව subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාගේ phone එකට notification එකක් එනවා. නැත්නම් live එකක් දානකොට ඒත් notification එකක් එනවා. ඉතින් ආයෙත් මතක් කරලා ඉන්නවා channel එක subscribe කරලා bell icon එක දාලා අපිට support එක දෙන්න අමතක කරන්න එපා. ඉතින් වැඩි කතා නැතුව යම් වීඩියෝ එකට. ඉතින් guys මම ඉන්නේ දැන් garage කියන option එකේ ඉන්නේ. දැන් ඔයාලට මේ පොඩින්ද මෙන්න මෙතන ඉර ඇඳපු තැන යටින් පේන ඇති මොකද අර DJ එකක් දාන එතන වගේ සලකුණක් තියෙනවා. එන්නේ ඒක ඔබන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන මේ music කියලා option එකක් තියෙනවා. දැන් ඔයාලා මේ music කියන එකට දාන්න. ඊට පස්සේ මම මෙතන පිස්සු හැදේ කියලා තියෙනවා. එතකොට මේ ඔයාලට වෙන්නේ නැති මම සින්දු දාලා තියෙන්නේ. එතකොට ඔයාලට සින්දුවක් දාගන්න ඕන නම් මෙන්න මේ add track කියන මේ add track කියන එක ඔබන්න. ඊට පස්සේ ඔයාලා ඔබන්න ඕන මේකේ මේ මෙන්න මේ file manager කියන එක ඔබන්න. කවදාවත් මෙන්න මේ device gallery කියන එක ඔබන්න එපා. එතකොට ටිකක් අමාරුයි. file manager දාන්න. එතකොට ඊට පස්සේ මම දාගෙනමයි තියන්නේ දැන් ඔයාලා මෙන්න මේ download කියන කෑල්ල press කරගන්න ඕනේ. ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙන්න මෙහෙම යටට ගිහපුවාම දැන් මෙතන ටිකක් දේවල් දාන්න තියෙන මම මේ වීඩියෝ කරනවා song list එකට දාන්න තියෙන්නේ. ඊට පස්සේ දැන් මම මේ මාක් කරන කොකද මෙන්න මේ සිංහල net එප්පඩි සුහම් මෙන්න එක මම දාලා නැහැ තාම. ඔයාලට දාන්න තමයි මං හිටියේ. දැන් මම ඒක දාලා පෙන්නන්නම්. දැන් ඒක කොහොම ඔබන්න ඕනේ. දැන් එතකොට ඔයාලට උඩින්ද දාන්න වෙන ඔහොම තමයි. I think අමු විදිහට දාන්න වෙන. Oh shit. මොකක්ද ඒ උනේ? වැඩි කතාවක් නෑ. මෙන්න මෙතන යටම පේන ඇති එප්පඩි සිංහනාදනෙත් එප්පඩි සුහම් එහෙම එකක් තියෙනවා. ස්ක්‍රීන් රෙකෝඩර් එක මගුල් එන්නේ මේකේ ප්‍රශ්නේ. හරි. ඔලන්නේ. ඔයාලට දැන් පේනවා ඇති මෙන්න මෙතන පේනවා එප්පඩි සිංහල නාදනෙත් එප්පඩි සුහම් සංජීව් මොකක් හරි එහෙම එකක් පේනවා. ඒක එතකොට අපිට සින්දුව වැටලා කියලා දෙනවා. මෙන්න මෙතන ඔයාලට පේන ඇති තිත් තුනක් තියෙනවා. තිත් තුන එබුවාට පස්සේ ඔයාට මෙන්න මේ පේන එතනින් සින්දුව ප්ලේ කරන්න පුළුවන්. ප්ලේ කරලා පෙන්නන්න. අඩා ලොන්ලි සොල්ලංග අදකල guys ප්ලේ වෙනවා. එතකොට මෙන්න මෙතන තව මේ අප් බටන් එකක් තියෙනවා. එතනින් වෙන්නේ guys ඔයාලට මේ සින්දුව ලිස්ට් එකේ උඩට කරන්න පුළුවන්. තව guys එකක් උඩට කරපුවාම මෙන්න මෙතන පල්ලෙහා එකක් තියෙනවා. ඒක අපුවාම ඔයාලට සින්දුව ලිස්ට් එකේ පල්ලෙහාට ගන්න පුළුවන්. ඊට මං දා ගන්නවා ඒක දෙවනියට. තව guys ඔයාලට පෙන්නනවා මෙන්න මෙතන ඩස්බින් එකක් වගේ අයිකන් එකක්. ඒකෙන් ඔයාලට සින්දුව ඩිලීට් කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපිට යන්න තියෙන්නේ normal මේකට යන්න තියෙන්නේ. exit කරනවා. හරි guys ඉතින් ඔයාලට අද මේ ටික තමයි ගේන්න ඕනේ වෙලා තිබ්බේ. ඉතින් දැන් විනාඩි 4ක් ගිහිල්ලා
ඉතින් ඔයාලා මේ වීඩියෝ බැලුවට ගොඩක් ස්තුතියි ස්කිප් නොකර බැලුවට සබස්ක්‍රයිබ් කරන්න ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න ඔක්කොම කරලා අපිට ෆුල් සපෝට් එක දෙන්න guys channel එක සුපිරියට ගොඩ යවා ගන්න ඕනේ guys එතකොට ඔයාලට තව සුපිරි වීඩියෝ ගේනවා එහෙනම් ඉතින් අදට අපි ගිහිල්ලා එන්න තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා අහන්න ඒවට උත්තර මම ළඟදිම ගේන්නම් guys එහෙනම් අපි ගියා අදට